අයබෝන් සියතුනාට ඕගොල්ලෝ මැණික් ගලක් මිලදී ගනිද්දී බලන්නේ කිසිම පළද්දක් දෝෂයක් නැති පිරිසිදු ගලක්ද? මම කිව්වොත් එහෙම කිසිම දෝෂයක් නැති ගලක් කියන්නේ ගොඩක් වෙලාවට ලක්ෂ ගාණක් වටිනා මැණික් ගලක් නෙමෙයි. රසායනාගාරික හදපු කෘත්‍රිම ගලක් හරි වීදුරු කෑල්ලක් හරි වෙන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ විශ්වාස කරනවද? අද මම ඔයගොල්ලෝට කියලා දෙන්න යන්නේ මැණික් ගලක ඇතුලේ හැංගිලා තියෙන මේ හැංගිලි සලකුණු එම්මන්ට ෆින්ගර් ප්‍රින්ට් වලින් ගලක් කෘත්‍රිමද ස්වභාවික වගේම ඒ ගලේ ලෝකයේ කුමන රටකින්ද ආවා කියන එක පවා හොයාගන්න පුළුවන් පුදුමාකාර විද්‍යාවක් ගැනයි. සාමාන්‍ය මිනිසුන්ට මේවා පේන්නේ දෝෂ විදියට. ලෝකයේ ඉහළම තලයේ මැණික් විද්‍යාඥයන්ට මේවා පේන්නේ ස්වභාව ධර්මයේ හැංගිලි සලකුණු එහෙම නැත්නම් ෆින්ගර් ප්‍රින්ට්. අපේ අලුත් මැණික් පන්තියක් පටන් ගන්නවා ලබන මාසේ ජූනි 21 සහ 27 මානවසා රත්නපුරේ පියවිහෙන් මැණික් අඳුරගෙන මේ මැණික් ව්‍යාපාරයෙන් ඉදිරියට යන්න කැමති දරුවෝ සහභාගී වෙන්න. පළවෙනි රහස කොහොමද කෘත්‍රිම ගලක් අල්ලගන්නේ? ගලක් ඇතුලේ පැහැදිලි රවුන්ඩ් හෝ කඳුළු බිඳු වගේ හැඩේ වායු බුබුළු තියෙනවා නම් ආයෙ හිතන්න දෙයක් නැහැ. ඒක 100%ක්ම ෆ්ලේම් ෆියුෂන් කියන ක්‍රමයට හදපු කෘත්‍රිම ගලක් හරි වීදුරු ගලක්. ඒ වගේම මයික්‍රොස්කෝප් එකෙන් බලද්දි පරණ ගැමි ෆෝන් ටැටියක් වගේ වක්‍රාකාර ඉරි ඒ කියන්නේ කර්ව් ලයින් පේනවා නම් ඒකත් රසායනකාරී හදපු එකක්. තවත් සින්තටික් ගල් වර්ග රාශියක් තියෙනවා මේ ගුණාංග පෙන්වන්නේ නැති. අපි මේ මැණික් ව්‍යාපාරයෙන් ඉස්සරහට යනවා නම් අපි දැනගන්න ඕනේ පියවිහෙන් මැණික් ගල් අඳුර ගන්න. සින්තටික් ගල්, නැචරල් ගල් පියවිහෙන් අඳුර ගන්න එක තමයි අපිට මේ මැණික් ව්‍යාපාරයෙන් ඉස්සරහට යන්න තියෙන එකම ක්‍රමය. හැබැයි ස්වභාවික නිල් සහ රතු මැණික් වල ඇතුළේ තියෙන වෙනස්ම කතාවක්. ඒවා ඇතුළේ ටයිටේනියම් වලින් හැදුණු ඉතාම සියුම් කෙනි නීඩල්ස් අංශක 60යි 120 කෝණ වෙන එකිනෙක කැපිලා ගිහින් ලස්සන දැලක් වගේ හැදිලා තියෙනවා. අපි මේකට කියනවා ටූටය සිල්කි කියලා. මේක කෘත්‍රිමව කවදාවත් හදන්න බෑ. දෙවෙනි රහස තමයි මැණික් ගලක් හම්බුණු රට හොයාගන්න එක. එකම නිල් මැණික වුණත් ශ්‍රී ලංකාවේ තියෙන පස රසායනික සංයුතිය නෙමෙයි කාශ්මීරයේ තියෙන්නේ. ඒ නිසා ගල හැදෙනකොට ඒ රටේ පසේ තියෙන දේවල් මේ ගල ඇතුලේ හිර වෙනවා. මැණික් ගලක් ඇතුලේ තියෙන කුඩාම ඉන්ක්ලූෂන් කියන්නේ විද්‍යාත්මක ඉතා වටිනා රහස්. ලෝක ප්‍රසිද්ධ කොලම්බියන් එමරල්ඩ් වල ලික්විඩ් ගෑස් බබල් සහ සොයිල් ක්‍රිස්ටල් එකට හිර වුණු ත්‍රිපේස් ඉන්ක්ලූෂන් කියන ඉන්ක්ලූෂන් එක බහුලව දක්න ලැබෙනවා. මේ ඉන්ක්ලූෂන් එක එමරල්ඩ් එකක් ස්වභාවිකද කියලා හඳුනා ගැනීමට ජියොලොජිස්ට්ලාට විශාල උදව්වක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිලෝන් සෆායර් වල සර්කන් ක්‍රිස්ටල් ඉන්ක්ලූෂන් සහ ඒ වටා ඇති ටෙන්ෂන් හේලෝස් හෝ පිපුරුම් වගේ පැටර්න් බොහෝ විට දක්න ලැබෙනවා. මේවා මයික්‍රොස්කෝප් එකෙන් බලද්දී ඉතා අලංකාර පෙනෙන අතර ගලේ ස්වභාවික ඉතිහාසය පෙන්වන වැදගත් සාක්ෂියක් ලෙස සැලකෙනවා. මියන්මාර් වල රූබි සහ සෆායර් වල ඩෙන්ස් රූටය සිල්ක් ඉන්ක්ලූෂන් බහුලව දකින්න ලැබෙනවා. මේ ෆයින් සිල්ක් නීඩල්ස් නිසා ගලාවට මුදු ග්ලෝ එකක් සහ සමහර විට ස්ටාර් ඉෆෙක්ට් එකක් පවා ලැබෙන්න පුළුවන්. හොඳම සහ පුදුම හිතෙන රහස තමයි මේක. ඇත්තටම කොහොමද මේ ඇඟිලි සලකුණු මත ෆින්ගර් ප්‍රින්ට් හැදෙන්නේ? හරියට මේක අපේ ඇඟ ඇතුළේ තුවාලයක් වෙලා තුවාලේ හඳු වුණාට පස්සේ ඇති වෙන කැලල්ල ඉතුරුනා වගේ වැඩක් තමයි මේක. ෆින්ගර් ප්‍රින්ට් ඉන්ක්ලූෂන් එක සෑදෙන්නේ පුතුවේ යටදී ඇතිවන සංකීර්ණ භූගෝලීය ක්‍රියාවලියක් හේතුවෙන්. මේ සිදුවන්නේ උෂ්ණත්වයේ වෙනස් වීම, පීඩනය සහ ස්වභාවික බලපෑම් නිසා ක්‍රිස්ටල් එක තුල කුඩා ෆ්‍රැක්චර්ස් සහ ක්‍රැක් හට ගැනීමයි. මේ සෑම විටම භූමිකම්පාවකින් පමණ සිදු වෙන දෙයක් නෙමෙයි. බොහෝ අවස්ථාවලදී ජියොලොජිකල් ස්ට්‍රෙස් සහ ප්‍රෙෂර් චේන්ජස් හේතුවෙන් මේ ෆ්‍රැක්චර්ස් ඇති වෙනවා. ඊට පස්සේ පැලුම් ඇතුළට උණුසුම් khනිජ ද්‍රව්‍ය දියර කාන්දු වෙන්න පටන් ගන්නවා. කාලයක් යද්දී ගල තමන්ගේම පැලුම් තමන්ම ස්වභාවික වැසීම හේවත් සුව කිරීම පටන් ගන්නවා. අපි කියනවා මේකට හීලින් කියලා. මේක හීල් වෙන්නේ හරියට දැලක් වගේ. අර දැල ASCII අර දියර බිඳු හිර වෙලා මයික්‍රොස්කෝප් එකෙන් හරි අපිට පියවිහෙන් බලද්දී මිනිස්සෙක්ගේ ඇඟිලි සලකුණු වගේ පේන්න ගන්නවා මේ ෆින්ගර් ප්‍රින්ට් එක. දැන් ඔබට තේරෙනවා ඇති විද්‍යාගාරයක හදපු කෘත්‍රිම ගලකට මේ වගේ වසර මිලියන ගානක අක්කමවත් සංකීර්ණ දියර ජාලාවක් 100%ක් කොපි කරන්න බෑ කියන එක. මැණික් ගලක මේ වගේ ෆින්ගර් ප්‍රින්ට් එකක්, ඒ කියන්නේ පළද්දක් කියන එක ගලේ වටින්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක තමයි ගල ස්වභාවිකව කියන එක ලෝකෙම පිළිගත්ත ස්වභාවධර්මයේ තිබු නියම අස්සන. ඊළඟ වතාවේ මැණික් ගලක් ගන්නදී මේ රහස අමතක කරන්න එපා. මැණික් ව්‍යාපාරයෙන් ඉස්සරහට යන්න අවශ්‍ය නම් අපි පියවිහෙන් මැණික් ගල අඳුර ගන්න දැනගන්න ඕනේ. අපිට මාකට් එකට ගියාට පස්සේ අපිට මයික්‍රොස්කෝප් අපිට උපකරණ නැහැ. අපි දැනගන්න ඕනේ පියවිහෙන් මැණික් ගල සින්තටික්ද නැචරල්ද ඉස්පිනල්ද සෆායර්ද අනික් ගල් එක්ක සෆාය වෙන් කරන්න හැකියාවක් අපිට තියෙන්න ඕනේ. එහෙනම් මේ වගේ සංගුණ විද්‍යාත්මක රහස් ටිකනම දැනගන්න අපිත් සමග එක්තු වෙලා ඉන්න.